විශ්වාසයේ නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඉන්නේ හරිම වේගවත් ලෝකයක. Facebook, Instagram ඒකට ගියාම පේන්නේ හැමෝම සැපෙන් ඉන්නවා කියලා. හැමෝම සාර්ථක වෙලා කියලා. ඒත් ඇත්තටම ඔයාට දැනෙන්නේ කොහොමද? රැට තනියම ඉද්දි හිතට එන බය, අනාගතය ගැන තියෙන අවිශ්වාසය මේක අද ලංකාවේ හැම තරුණයෙක්ටම තියෙන පොදු ප්‍රශ්නයක්. හැමෝම කියන්නේ කරන්න, දිනන්න කියලා විතරයි. හැබැයි වැටුනාම නැගිටින්නේ කොහොමද කියලා කවුරුත් කියලා දෙන්නේ නැහැ. එහෙනම් අපි අද ඉඳන් අපේ ජීවිතයේ දිනන්න පටන් ගමු. වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් තියෙනවා. අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. විශ්වාසයේ නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මේ තරුණ කාලේ වැඩිපුරම නාස්ති වෙන්නේ අනුන් ගැන හිතලා. අරයා වාහනයක් ගත්තා. මට තාම නෑ. එයා රස්සාවක් කරනවා. මම තාම ගෙදර. මේ සංසන්දනය නිසා ඔබේ මානසික සෞඛ්‍ය දිනෙන් දින පිරියනවා. මතක තියාගන්න. හැම මලක්ම එකම කාලයකට පිපෙන්නේ නැහැ. ඔයාගේ කාලය තවම ඇවිත් නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා පරක්කුයි කියන එක නෙවෙයි. සාර්ථක වෙන්න නම් ඉස්සෙල්ලාම ඔබේ ශාරීරිය සහ හිත සෝදානම් වෙන්න ඕනේ. ඔබ නිවැරදි ආහාරයක් ගන්නේ නැත්නම්, ප්‍රමාණවත් නිින්දක් ලබන්නේ නැත්නම් ඔබේ මොළයට අලුත් විදියට හිතන්න ශක්තියක් නැහැ. මම මීට කලින් වීඩියෝ වල කිව්වා වගේ සෞඛ්‍ය කියන්නේ ලෙඩ නැතිව ඉන්න එක විතරක් නෙවෙයි. ඒක ඔබේ මානසික ශක්තියයි. උදේට නැගිටලා වතුර වීදුරුවක් බොන එකේ ඉඳන් විනාඩි 10ක් ඇවිදින එක දක්වා කරන පුංචි දේවල් ඔබේ දවසම වෙනස් කරනවා. අදම මේ දේවල් තුන කරන්න පටන් ගන්න. ඔබේ දවස සැලසුම් කරන්න. රැට නිදා ගන්න කලින් හිත කරන්න ඕන වැඩ 3ක් ලියන්න. සංසන්දනය නතර කරන්න. නොන්ගේ ජීවිත දිහා බලන එක නතර කරලා ඔබේ ජීවිතය ගැන හිතන්න. වැරදුණු තැන්වලින් පාඩම් ඉගෙන ගන්න. අසාර්ථකත්වය කියන්නේ අවසානය නෙවෙයි. ඒක අලුත් ආරම්භයක්. ජීවිතය කියන්නේ රේස් එකක් නෙවෙයි. ඒක ලස්සන අත්දැකීම. අද ඔබට තියෙන ප්‍රශ්න හෙට නැති වෙයි. ඒ නිසා අධෛර්ය වෙන්න එපා. ඔබ තුල ලොකු ශක්තියක් තියෙනවා. ඒක විශ්වාස කරන්න. මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔබ ගන්න පළමු තීරණය මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න. අපි හැමෝම එකතු වෙලා තිනමු. ස්තුතියි.